හායි යාළුවනේ අද ඉතින් මම මේ මොකද්ද කරන්න යන්නේ කියලා දන්නවද? අපේ ලේන් පැටියව අපේ ගේ ඉස්සරහා කජු ගහක් තියෙනවා. ඒකෙන් තියන්න තමයි හදන්නේ. යයිද කියලා දන්නේ නැහැ ඉතින්. එයා යනවා නම් යයි. දුකයි කරන්න දෙයක් නැහැ ඉතින්. ආපහු එයාට එන්න හිතුනොත් ඉතින් එයි. අපි ඉතින් ගහෙන් තිබ්බට මොකද එයා ගියේ නෑ. එයාට අනේ මන්දා හිතෙන්නේ නැති අද එයාව තියනවා කියලා. වෙනදට මේ කූඩුවෙන් ගද්දි ටක් ගාලා පැනලා එනවා. අද එයා ගියේ නැහැ. අනේ මන්දා මං ඉතින් ගිහිල්ලා ආපහු එන්න කියලා තමා තිබ්බේ. අපි ඉතින් ගහෙන් තියලා එයාට යන්න කියලා කොච්චර කිව්වත් එයා අනේ මන්දා ගියේ නැහැ. එයාට යන්න බෑ කියලා හිතෙන්නේ නැති. එයා ඉතින් උඩට ගිහිල්ලා අපි දිහා බලාගෙන ඉන්නවා. එයාටත් දුක හිතෙන්නේ නැති ඉතින් එයාව යවනවා කියලා. අනේ මන්දා ගියේ නැහැ ඉතින්. අපි ඉතින් පවුනේ එයාව හිර කරගෙන ඉන්නවනේ කියලා තමයි ඉතින් තිබ්බේ. ඒ වුණාට ඉතින් මට නම් එක වෙලාවකට හිතෙනවා එහෙම හිර කරන් ඉන්නේ නැහැනේ අපි කන්න බොන්න දෙන්නේ නැතුව. අපි ඉතින් වෙලාවට එයාට කෑම බීම කිරි එහෙම දෙනවා. එයාව එහෙම ඉතින් හිර කරලා තියෙන්නේ නැහැ. කූඩුවේ වුණත් එයාට ඉතින් අහට මෙහෙට සෙල්ලම් කරන්න වුණත් හොඳට ඉඩ තියෙනවා. ඒකින්ද ඉතින් අනේ මන්ද මං හිතන්නේ එයාව හිර කරගෙන අපි ඉන්නවා කියලා. දැන් ඉතින් අපි එයාව හදලා තියන්නත් බයයි. අනිත් ලේන්නු එයාට කයිද දන්නෙත් නැහැ. එයාට කෑම හොයාගෙන කන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ කියලා. අපේ තාත්තත් මෙයාට හරිම ආදරෙයි. යවනවට කැමති නැහැ ඉතින්. ඒ වුණාට ඉතින් හිර කරගෙන ඉන්නත් බැහැ. එයා සමහර වෙලාවට යන්නම් වගේ දඟලනවා. ඒ වුණාට ඉතින් තිබ්බට යන්නෙත් නැහැ. ඔය බලන්නකො ඉතින් අපි කොච්චර තිබ්බත් එයා ආපහු එනවා. එයාට යන්න බැහැ කියලා හිතෙන්නේ නැති. ඊයේ අපි මෙයාට කිරි දෙන්න එළියට ගත්ත වෙලේ අපේ ගෙදර පූසා පැනලා එයා දුවලා ගිහිල්ලා කජු ගහ උඩටම නැග්ගා. අපි හිතුවේ එන්නේ නැති වෙයි කියලා. හැබැයි එයා උඩට ගිහිල්ලා සෙල්ලම් කර කර ඉඳලා අපි කිරි එක පෙන්නලා කතා කරාට පස්සේ ආවා හැබැයි. ඒකින්ද තමයි මායි අම්මයි හිතුවේ අද මෙයාව තියනවා කියලා. හැබැයි ඉතින් ඕම් බලන්නකෝ අපේ උන් කජු ගහේ යටම තියෙන පැෂන් වැල. පැෂන් වැල ආසේ ඉතින් එයා සෙල්ලම් කරනවා. එතන තියෙන නටු කෑලි හපහපා සෙල්ලම් කරනවා. ඊට පස්සේ ඉතින් මායි අම්මයි කමන්නේ ඔහෙ ඉන්න නැතයි කියලා චුට්ටක් ඉතින් බලන් හිටියා. පූසොත් ඉන්නවා බල්ලොත් ඉන්නවනේ. පණිත් දන්නේ නැහැ කියලා. එයා ඉතින් සෙල්ලම් කර කර ඉන්නවා. පව් ඉතින්. අනික මෙයාගේ අර පිටේ චූටි තුවාලයක් වගේ තියෙනවා. මෙයාලගේ අර සත්තු වගේක් ඉන්නවා සුදු පාට. මොකුන්ද කියලා නම් දන්නේ නැහැ. අපේ පූසංගෙත් ඉන්නවා මං හිතන්නේ ඒක එයාලගේ ඇඟෙන්ම තමයි හැදෙනව ඇත්තේ. එයා හරියට කසනවා. කසලා නිකන් අර හැම ගිහිල්ලා වගේ තුවාලයක් වෙලා අනේ මන්ද මොනවා කරන්නද කියලා ඉතින්. ඊට පස්සේ ඉතින් එයාම ආයේ ඇඟට පැනලා ආවා. අපි ඉතින් ආයේ කූඩුවට දැම්මා. ආයේ හවස් වෙලා චුට්ටක් තියනවා කියලා. යයිද නම් දන්නේ නැහැ ඉතින්. ඒ වුණාට තියලා බලනවා. මෙයාලගේ අර ඇඟේ ඉන්න සත්තු වලට බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.